හැමදාම ඔෆිස් එකට බිස්නස් මීටිං වලට පාටි වලට වෙඩින් වලට හැම වැදගත් වැඩේටම මේ ටයි එක බැලන් ගියාට ටයි එක කොහමද අපේ ඇඳුමේ කොටසක් වුනේ? ටයි කවුද නිර්මාණය කරේ කියලා නිකමටවත් දැනන් හිටියද? එහෙනම් මේ කතාව අනිවාර්යෙන් අහගන්න. මේ ටයි එකේ මූලාරම්භය හොයාගන්න අපිට යන්න වෙනවා 17 වෙනි සියවසේ යුරෝපයට. හරිද? යුරෝපයේ තියෙනවා ක්‍රෝේෂියා කියලා රටක්. ඔයාලත් දන්න නැති මේ රට මොකක්ද කියලා. මේ රටේ හිටපු ක්‍රෝේෂියානු සෙබළු එයාලගේ නිල ඇඳුමේ කොටසක් විදියට බෙල්ලේ බැඳගෙන හිටියා රෙදි පටියක්. හරිද? මේක මේ කවදාවත් එයාලා මේ විලාසිතාවක් විදියට පාවිච්චි කරේ නැහැ. ඇත්තට මේක පාවිච්චි කරේ එයාලගේ බෙල්ල ආවරණය කරගන්න සහ තමන්ගේ සහෝදර සෙබළුන්ව අඳුන ගන්න. ඔන්න ඊට පස්සේ කාලෙකදී මේ ක්‍රෝේෂියානු සෙබළුන්ට සිද්ධ වෙනවා ප්‍රංශයට යන්න. ප්‍රංශයට යද්දී ප්‍රංශ ඒ කාලේ රජ කර හිටියේ 14 වෙනි ලුයිස් රජතුමා. හරිද? මේ ලුයිස් රජතුමා දකිනවා මේ ක්‍රෝේෂියානු සෙබළුන්ගේ මේ බෙල්ල වටේ තියෙන රෙදිපටිය. බෙල්ල බැඳලා තියෙන රෙදිපටිය දැකලා ලුයිස් රජතුමා කල්පනා කරනවා මේක මේ විලාසිතාවක් කරොත් හොඳයි නේද කියලා. මොකද මිනිහත් ටිකක් ෆැෂන් වලට බරඩයිල් එකක්. ප්‍රංශ ජනතාව මේ ක්‍රෝේෂියානු සෙබළුන්ව හැඳින්වුවේ ක්‍රෝඩ් කියලා. හරිද? ඒ නිසා මෙයාලා මේ බෙල්ලේ බඳින්න රෙදිපටියට ක්‍රේවෙට් කියලා කියන්න පටන් ගත්තා. ටික කාලයක් යද්දී මේ විලාසිතාව මුළු යුරෝපේ පුරාම පැතිරුණා. රාජකීය ඇඳුම් වලට පවා මේ විලාසිතාව ආවා. ඊට පස්සේ 18 වෙනි සියවසේ 19 වෙනි සියවස්වල මේ බෝටයි, ඇස්කොට්, නෙක්ටයි වගේ විවිධ විලාසිතා වලින් මේ ටයි එක එන්න ගත්තා. තවත් විවිධ රටවල් වල මේ ටයි එක වෙන නම් වලින් හඳුන්වලා තියෙනවා. හරියට මේ එංගලන්තයේ කියලා තියෙනවා නෙක් ක්ලොත් කියලා. හරිද? යුරෝපයේ සමහර තැන් වල කියලා තියෙනවා නෙකචීෆ් කියලා. අන්න ඔය විදියට. ඔන්න ඔය විදියට තමයි මේ ක්‍රෝේෂියානු සෙබළු බෙල්ලේ බැඳපු මේ රෙදිපටිය අද වෙද්දී ටයි එක බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ ටයි එකක් ඔයාලා දාද්දී මම මේ කියපු කතාව ඔයාලට මතක් වෙයි. එහෙනම් මම ගිහිල්ලා එන්න මේ වගේම තමයි ඉන්ටරෙස්ටිං කතාවක් අරගෙන හැමෝටම ජය වේවා.